කපල් හන්ටර්ස් ඉතින් කොහොමද මං අද ඔයාලා එකගෙන ඇවිල්ලා තියෙන්නේ කැන්ඩි ආවොත් නවතින්න පුළුවන් ලස්සන කබානා එකකට කැමති නැද්ද මේ වගේ ලස්සන යුනික් view එකක් තියෙන කැන්ඩි සිටි view එක රැට ලස්සනට පේන හන්තාන මවුන්ට් රේන්ජ් එක ඈතින් පේන ලස්සන කබානා එකක් ඔයාගේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ආදරවන්තයෙක් එක්ක ඔයාගේ නිවාඩුව ගත කරන්න. එහෙනම් ෆුල් වීඩියෝ එකම බලන්න. ඔන්න එහෙනම් ඉතින් ආවගම මහන්සි නැති වෙන්න අපිට හම්බුණා වෙල්කම් ඩ්‍රින්ක් එක. මේක ඇත්තටම මේ වෙලාවේ ගොඩක් වටිනා මොකද මාර අවුවක් තියෙන මෙහෙට ලයිම් ජූස් එකක් තමයි හම්බුනේ. හොඳ ගානට තියෙනවා. එහෙනම් අපි ඉදිරියට ගිහින් බලමු. Tranquil Cabana කැන්ඩි තමයි මම මේ දැන් ඉන්නේ. ෆ්ලෝර්ස් 3ක් තියෙනවා. මෙතන තමයි උඩම එක. මෙතන තමයි දෙවෙනි එක. ඉතින් බලන්න යනවා පල්ලෙහායි. ලස්සන ගාඩන් එකක් තියෙනවා. දැන් අද නම් මල් ටිකක් පොඩ්ඩක් පර වෙලා නේ. මල් ලස්සන තියෙනවා. අතන බෝගන් විලා මල් තියෙන ලස්සනට. ඉතින් මේ යාළුවෝ කට්ටියක් එක්ක එහෙම ආවොත් මෙතන ඔයාලට පොඩි සිටින් ඒරියා එකක් තියෙනවා. අපි පල්ලෙහාට ගිහින් බලමු. එන්න. මම දැන් මුලින්ම ආලා එකගෙන යන්නේ කපල් එකකට ආවොත් ඉන්න පුළුවන් ඩබල් රූම් එක පෙන්නන්න. එහෙනම් එන්න මාත් එක්ක යමු. මේ වගේ පොඩි ගාඩන් ඒරියා එකක් තියෙනවා ලස්සන. මේ හන්තාන මවුන්ට් රේන්ජ් එක තමයි අපිට ඇතින් පේන්නේ. මේ හරියට නිස්කලංක තැනක තමයි මේ Tranquil Cabana කැන්ඩි තියෙන්නේ. ඩබල් රූම් එකේ අපිට ආවම මෙතන වොෂ්රූම් ඒරියා එක තියෙනවා. ඔයාලට හොට් වෝටර් තියෙනවා, සෝප් තියෙනවා, ඒ වගේ තරම් දේවල් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ලස්සන බෙඩ්රූම් ඒරියා එක. මේ තියෙන්නේ හරිම ලස්සන කම්ෆර්ටබල් බෙඩ්රූම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. මෙතන මාරම ලස්සන ලව්ලි වයිබ් එකක් තමයි තියෙන්නේ. ෆෑන් AC TV තියෙනවා. තා මෙතන පොඩි සිටින් ඒරියා එකක්. මෙතන පොඩි සෝෆා එකක් තියෙනවා. වෝටර් තියෙනවා. ටී කොෆි හදාගන්නත් පුළුවන්. කෙටල් එක තියෙනවා. කට්ලටි අයිටම් ටික තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ආදරවන්තයෙක් එක්ක ඇවිල්ලා මේ Tranquil Cabana ඩබල් රූම් එකේ ලස්සන ඔයාගේ නිවාඩුව ගත කරන්න. එන හරිම නිස්කලංකයි. සිටින් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට chat එකක් දාගෙන ඉන්නත් පුළුවන්. එළියෙන් අපිට මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ කබානා එකේ. මේ තියෙන්නේ family room area එක. පල්ලෙහා තමයි double room area එක තියෙන්නේ. family room එකේ room 2 එක යමු. එන්න මාත් ඉතින් room එකට ආවම අපිට මේ වගේ චුට්ටි kitchen area එකක් තියෙනවා. ඔතන kettle එක තියෙනවා. ඊට පස්සේ sink එක තියෙනවා. glass තියෙනවා. plates තියෙනවා. water තියෙනවා. ඊට පස්සේ tea coffee හදාගන්න කරන දේවල් වලට තියෙනවා. AC තියෙනවා. ඉතින් bathroom එකට ආවම මෙතන hot water තියෙනවා. soap තියෙනවා. ඒ වගේ කරන දේවල් තියෙනවා. මෙතන චුට්ටි mirror area එකක් තියෙනවා. මේක family room එක හින්දා මේ යාළුවෝ කට්ටියත් එක්ක family එකේ කට්ටියත් එක්ක ඉන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ චුටි sofa area එකක් තියෙනවා. TV බලන්න පුළුවන්. මේ fridge එකක් තියෙනවා. මේ ලස්සන ආර්ට් එකක් තමයි මාර යුනික් ඉන්ටීරියර් ඩිසයින් එකකට තමයි මේ Tranquil Cabana එක හදලා තියෙන්නේ. පල්ලෙහාම ෆ්ලෝර් එකේ තියෙන ඩබල් රූම් එක තියෙන්නේ. ඒක කියන්නේ මේ ඩබල් රූම් එකේ ඉස්සරහට මේ වගේ උදේට රැට මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. පොඩි balcony area එකක් තියෙනවා. රැට මාරම ලස්සන කියලා හිතෙනවා. මොකද කිව්වොත් මේ කඳු වස්සෙන් ලයිට් ගොඩාක් බලා ගන්න පුළුවන්. මේ රැට අපි ඒක රැට බලමු. අතින් තියෙන මවුන්ට් රේන්ජ් එකක් බලාගෙන අපි යමු. උඩ රූම් එක බලන්න. මම ආසම තැන තමයි මෙන්න මේ උඩ තියෙන කැලල. උඩම ෆ්ලෝර් එකේ 4 දෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න මාත් එක්ක. මෙතන උඩ රූම් එකට ආවම ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන දෙන්නෙක් ඉන්න පුළුවන්. තව දෙන්නෙක් ඉන්න පුළුවන්. හරියට කම්ෆර්ටබල් බෙඩ් දෙකක් තියෙනවා. ඔයාලා ෆැමිලි එකක් එක්ක එනවා නම් එහෙමයි. යාළුවෝ සෙට් එකක් එක්ක එනවා නම් එහෙමයි. කපල් එකක් එනවා නම් ආයෙත් පුළුවන් පල්ලෙහා ඩබල් රූම් එකක් ගන්න.
චූටි සිටින් area එකක් තියෙනවා පොඩ්ඩක්. මේ ලස්සන මුංගා මේ බලනවා view එක. ඉතින් කොහොමාරි ලස්සන view එක දිහා බල බල ඉන්නකොට ඉතින් ටික ටික රෑ වුණා, ලස්සනට ලයිට් පත් වුණා. අපි ඩිනර් එකට ඕඩර් එකක් දැම්ම පික්මි එකෙන්. ඔන්න ඒක ඇවිල්ලා. එහෙනම් යන්. නයිස් ටයිම් වල view එක මේ කවරටම හතර දෙනෙක් ඉන්න පුළුවන්. අපි පල්ලෙහාට දෙන්නෙක් ඉන්න පුළුවන්. ඊට පල්ලෙහාට ගිහින් තව දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් කාලා බලන්න කොහොමද රස කියලා. කඩේ නම මම අස්සේ කියන්නම් එන්න ඉස්සෙල්ලා. ඉතින් ඔයාලට මෙතන ඉඳගෙන ඩිනර් එක ගන්න තියෙනවා ලස්සනයි ලයිට් වල. මම පොඩක් ඔයාලව පල්ලෙහාට ඉතින් හවස කොයි වගේ view එකක් තියෙනවද කියලා මම ඔයාලට පෙන්වන්න. ඉතින් මට හිතුණා රෑත් මේ වගේ ලස්සන ලයිට් දාලා තියෙනකොට ඔයාලට ඒ ලස්සනත් පෙන්වන්න. මේ අපිට ඈතින් පේන්නේ කැන්ඩි සිටි එක. පේනවනේ ලස්සන. ඔන්න එහෙනම් කිව්ව මේ මොනවද? රයිස්. ඒකනේ කිව්ව දන්නෝ රයිස්. අපි පික්නික් එකක් දාගත්ත ඔක්රේ සිටි හොටෙල් එකේ. මේ තියෙන්නේ අපේ සීෆුඩ් රයිස් එක. මේ තියෙන්නේ අපේ චිකන් බිරියානි එක. ඔන්න ඒක නම් ලස්සන රස පාටට තියෙනවා. කෙවට ඉන්න බෑ වගේ. ඒක ඔයාලට මේවා කන්න බෑනේ. ඔයාලට තියෙන වෙනම කෑම. ඔයා ඒව කන්නේ නැහැ. මේ අම්මගේ අප්පච්චිගේ කෑම එක. එනක කනවා. ඔන්න එහෙනම් දැන් අපි යන්න හදන්නේ ට්‍රැන්කිල් කබානා එකේ රෑට පේන සිටි view එක බලන්න. එනම් මන්ට උඩට ආනම ලස්සන vibe එකක් තියෙනවා බලන්නද. යමු මෙන්න තියෙනවා කැන්ඩි සිටි view. wow මාර ලස්සනයි නා. ට්‍රැන්කිල් කබානා එකේ සිටි view එක වගේම මවුන්ටන් view එකක් තියෙනවා. දැන් පේන්නේ නැහැ මේ උදේට බලමු ලස්සන view එක කොහොමද කියලා. හඳක් තියෙනවා සිටි view එකත් එක්ක මාර ලස්සනයි. ඉතින් ඇත්තටම මෙතන හරිම නිස්කලංකයි. ඉතින් ලොකු සද්ද බද්ද මොකොත් නැහැ. ඔයාලටත් මෙතනට ඇවිල්ලා මේ ලස්සන වෙල ගන්න පුළුවන් වගේ පවුලයත් එක්ක ආදරවන්තිත් එක්ක ඒ වගේ යාළුවොත් එක්ක මාර ලස්සනයි. ඉන්න ගන්න තියෙන නිදහස්. ඉතින් කොහොම හරි ඔන්නේ ලස්සන රෑ ඉවර වෙලා උදේ වුණා. good morning. අපි දැන් යන්න හදන්නේ ට්‍රැන්කිල් කබානා එකේ ලස්සන බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙන්න මේ විදිහට තමයි arrange කරලා තිබුණේ. ඉතින් ඇත්තටම හරිම රසට තිබුණා කෑම ටික. ඔයාලත් මෙහි ආවොත් මේ වගේ රස කෑම එකක් කන්න පුළුවන් අනිවාර්යයෙන්ම. කැන්ඩි ආවම නවතින ප්ලේස් හොයන ඔයාට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයත් හෝටල් හා සංචාරක ශ්‍රේෂ්ඨ නියුතුවෙක් නම් ඔයාගේ හෝටල් එකත් අපේ ට්‍රැවලර්ස් දැනුවත් කරන්න කැමති නම් දැන්ම මැසේජ් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් travel with Ro subscribe කරලා bell icon එක ටින් ටින් ගාලා ගහලා තියාගන්න. FB එකෙන් follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට සමගන්නවා මේ travel with Ro at Tranquil Cabana Candy. Bye.